මම මේ අරන් තියෙන්නේ රුපියල් 20000කට හරියන්න බඩු ටික. ඉතින් අපි බලමු දැන් මේ 20000කට හරියන බඩු මොනවද කියලා. මම සාමාන්‍යයෙන් කිරි පැකට් කිලෝ එක්කුයි 400කුයි දෙකක් ගන්නවා. මොකද මට සාමාන්‍යයෙන් කිරි පිටි යනවා වැඩි. මං හැමදේම කිරිතේ බොන හින්දා කිරිතේ වැඩි බොන්න හොඳ නෑ කියලා තමයි. ඒ වුණාට ඉතින් මම පුරුදු වෙලා ඉන්නවා කිරි පිටි ගොඩක් බොන්න. මං සාමාන්‍යයෙන් කිරිතේ ගොඩක් බොනවා. ඒ හින්දා තමයි මට මේ මාසෙටම මේ කිලෝ 1යි 400ක් යනවා. එතකොට මම සාමාන්‍යයෙන් මාසෙට පරිප්පු කිලෝ 3ක් විතර යනවා. ඉතින් මම මේ මාසේ ගත්තේ කිලෝ 2යි. එතකොට සාමාන්‍යයෙන් මට හාල් අපි ගෙදර 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනා කියන්නේ හස්බන්ඩ් මාසෙටනේ නිවාඩු වෙන්නේ. එතකොට ඉතින් අපි 3 දෙනෙක්ට හරියන හාල් කිලෝ 20ක් විතර මට යනවා. ඉතින් හස්බන්ඩ් නම් නාඩු හාල් කන්නේ නැහැ. එයාට වෙනම මම සම්බහරි මොන හරි ගන්නවා. එතකොට මම සාමාන්‍යයෙන් ආය සිග්නල් නම් මට මේක මාසයකට ඇති. තව පොඩි සිග්නල් එකක් මම ගන්නවා. මේක නම් මම හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න ගන්නෙ. එතකොට බීලුණු නම් මම මේ පාර කිලෝ එකක් විතර ගත්තේ. මොකද බීලුණු නම් ඉවර වෙන්න මම ආයෙ ගේනවා. මොකද නැත්තම් බීලුණු කිලෝ එකක් අරන් සාමාන්‍යයෙන් මදි මාසෙකට. ඒ හින්දා මම බීලුණු නම් ඉතින් පිටින් පිට ගේනවා. සුදු ලුණුත් මං ගත්තේ 250ක් විතර. සුදු ලුණුත් ඉතින් මට මදි වෙන්න මම ආයෙ ගන්නවා. බිස්කට් නම් අපේ ගෙදර සාමාන්‍යයෙන් කැවෙනවා වැඩි. ඒ වුණාට ඉතින් එකපාරම බිස්කට් මං ගොඩක් ගන්න නැහැ. අවශ්‍ය වෙනකොට මම බිස්කට් ටික ගන්නවා. සෝයා මිල්ක් මම පැකට් දෙකක් ගත්තේ. මදි වෙන්න ඉතින් මම ආයෙ ගන්නවා. එතකොට ඉතින් සෝයා මිල්ක් නම් සාමාන්‍යයෙන් අපේ ගෙදර කනවා ටිකක් අඩුයි. ඉතින් ඔය හදිස්සියකට වගේ තමයි ඔය රෑකට හරි උදේකට හරි හදාගන්න අවශ්‍ය වුණොත් කියලා තමයි මම සෝයා මිල්ක් පැකට් දෙකක් ගන්නෙ. තීකොළ නම් මම මේ පාර ගත්තේ ග්‍රෑම් 100යි. මේකත් සාමාන්‍යයෙන් මට මදි වෙන අවස්ථාවල් වෙනවා. මොකද ඉතින් අපේ ගෙදර ටිකක් තේ බොනවා වැඩි. එතකොට නම් ඉතින් ග්‍රෑම් 100ක් මදි. ඉතින් මදි වුණොත් ඉතින් ආය අම්මා බඩු ගේන හින්දා මම මේ මාසේ 100යි ගත්තේ. ආයෙ මම ගත්තා මේ පාර රතු හාල් කිලෝ එක. රතු හාල් නම් අපේ අප්පච්චි කන්න කැමති හින්දා තමයි මම රතු හාල් ගත්තේ. මම නම් එච්චර කැමති නෑ රතු හාල් කන්න. අපේ අප්පච්චි කන හින්දා තමයි මම යාට රතු හාල් ගත්තේ මේ පාර. එතකොට සමන් එකක්. මේවා ඉතින් මාසයක්ම අපිට කන්න ටික මදි. ඒ වුණාට ඉතින් හදිස්සියකට මම සමන් එකකුත් ගත්තා. එතකොට පොල් තෙල් නම් මට සාමාන්‍යයෙන් පොල් තෙල් බෝතල් අපිට යනවා 2ක් විතර. මොකද ඉතින් අපි ගොඩක් තෙල් කනවත් වැඩි හින්දා. ඉතින් මේක ඉවර වුණාම ආයෙ ඉතින් ගන්නවා. මොකද අම්මා ආයෙ බඩු ගේනවනේ. ඒ හින්දා ඉවර වුණාම අම්මා ආයෙ බඩු ගේනවා. මට ඉස්සෙල්ලම අමතක වුණා බීලුණු මං කිලෝ එකක් නෙමෙයි ගත්තේ. කිලෝ එකට චුට්ටක් අඩු අරන් තියෙන්නේ. ඉතින් මේක ඉවර වුණාම අපි ආයෙ ගේනවා. මොකද අපේ ගේ කඩේ තියෙනවානේ. ඉතින් ඉවර වෙන්න අපි සමහරක් බඩු ගන්නවා මාසෙකටම. සමහරක් දේවල් අපි මේ ගන්න බඩු මාසයක්ම අපිට සමහරක් වෙලා මදි වෙන අවස්ථාවල් එනවා. ඒ එක්කම ඉතින් අපි ළඟ කඩෙන් ආයෙ බඩු ගන්න අවස්ථාවල් ගොඩක් තියෙනවා ඉතින්. එතකොට මට අවශ්‍ය කරන කහ කුඩු උණු හාල් ඒවත් ගත්තා. මේ නම් ඉතින් මම හස්බන්ඩ්ට අරගන්නවා සම්බහරි කීරි සම්බහරි. මේ දවස්වල කීරි සම්බ ගොඩක් ගණන්නේ. ඒ හින්දා මම ඉතින් හස්බන්ඩ්ට මේ සම්බ තමයි ගත්තේ. එතකොට මේ තියෙන්නේ මම මේක නම් මම ගත්තේ හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න. මම සාමාන්‍යයෙන් සබන් පාවිච්චි කරන්නේ නැහැ. මම බොඩි වොෂ් පාවිච්චි කරන හින්දා මම සබන් ගන්න ගොඩක් අඩුයි. මේක නම් මම ගත්තේ මේ හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න ඕන හින්දා. ෂැම්පු නම් ඉතින් මං ලයිෆ් බෝයි එක තමයි ගන්නෙ. මේක ඩිස්කවුන්ට් එකටලා තිබ්බා.
520ක 400 ගානට වගේ 450ට වගේ මට මතක විදිහට හම්බුනේ. ඒ හින්දා ඉතින් මම මේක ගත්තා. එතකොට ෆේස් වොෂ් නම් ඉතින් මේ පොඩි එකක් තමයි ගත්තේ. නේල් පොලිෂ් මේකකුත් නේල් පොලිෂ් රිමූවර් එකක් මම ගත්තා. ඉතින් මේ දෙක තමයි. ෆේස් වොෂ් නම් මම ඉතින් ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. සබන් තමයි මම පාවිච්චි කරන්නේ මූණටත්. මේක මම ගත්තා හදිස්සියක් වුණොත් අපිට මොන හරි හොදගන්න එහෙම ඕන වුණොත් මම රෙදි හොදන්න මැෂින් එකේ ඉඳි ඉතින් මට සබන් නවඩිය යන්නේ නැහැ. මේ හින්දා ඉතින් කෝකටත් හොඳයි කියලා මම ගත්තා. ඩීවා මේකත් ඉතින් මට මාසෙකට ඇති. මාසෙකට සාමාන්‍යයෙන් මේක මාසෙකටත් ඉතුරු වෙන අවස්ථාවල් තියෙනවා සමහරක් දවස්වලට. එතකොට ඉතින් ඒක මට මාසෙකට ඇති වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ ඉන්දියාප්ප පිටි. මේකත් ඉතින් සාමාන්‍යයෙන් අපි රෑට බත්ම කන්නේ නැහනේ. ඉන්දියාප්ප රොටි ඒ වගේ ඉතින් එක එක කෑම කනවා. ඉතින් එතකොට මම මේක ගත්තා. එතකොට මේකෙන් මිරිස් එක මගේ. මම මිරිස් නම් වෙනදට අපි ගන්න කරල්. මේ දවස්වල ඉතින් කරල් අරගෙන අපිට වේලන්න බැහැනේ. වැස්ස අවුවක් නැහැ හරියට. ඒ හින්දා කරල් ගන්න එක පාඩුයි මේ දවස්වල. කරල් පොඩ්ඩක් නැත්තම් පුස් කනවා කියලා කියනවා. ඒ හින්දා මම මේ පාර කරල් ගන්න නැතුව මේ ෆ්‍රීලන් එකේ මිරිස් ග්‍රෑම් 500 ගත්තා. 775 කරා මේක නම් සාමාන්‍යයෙන් ඉතින් බලමු මම මේ ගත්ත පළවෙනි පාර මේ පැකට් එකක්. සාමාන්‍ය අපි කරල් අරන් වේලලා කුඩු කරගන්න එකනේ. මේක අපිට මාසයක් කරන්න පුළුවන් වේද කියලා බලමු. මොකද අපේ ගෙදර තෙල් මිරිස් කන පොඩ්ඩක් වැඩි. ලුණු කුඩු එක්කුත් මම ගත්තා. කෑලි මිරිස් නම් ගිය මාසේ ගත්තේ ඒවා ගොඩක් තිබුණ හින්දා මම මේ පාර ග්‍රෑම් 50ක් ගත්තේ. මේ නම් පාන් පිටි කිලෝ 2ක් මම අරන් තියෙන්නේ. සීනිත් අපිට සාමාන්‍යයෙන් මම කිලෝ 3ක් විතර ගත්තා. මස් මාළුව නම් මම එදිනෙදා විදිහට තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් මස් වෙනත් මම ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්නේ නැහැ. ඕන වෙනකොට අපිට ඔක්කොම ළඟ තියෙන හින්දා මම ඉතින් අවශ්‍ය වෙනකොට ගිහලා ගන්නවා. එතකොට එළවලු නම් වත්තේ වගාගෙන අප්පච්චි ඒවා තමයි අපි කන්නේ. ඒ හින්දා එළවලුවට යන වියදම මට අඩුයි. එතකොට ඉතින් මේ බඩු ටික වාසයකට 20කට හරියන 20කට වැඩිව යනවා සමහර දවසට. ඉතින් දල වශයෙන් මේ මගේ 20 බඩු ටික